අපි හැමෝම භාවිතා කරන හැමෝටම වැදගත් වචන කිහිපයක් ගැන තමයි අපි ඉගෙන ගන්න යන්නේ. ඒ තමයි subject pronouns, object pronouns සහ possessive adjectives. subject pronouns. subject pronouns කියන්නේ ක්‍රියා කරන පාර්ශවය නැතුව ක්‍රියාව සිදු කරන කෙනාට. I, we, you, they, he, she, it යන වචන අපිට subject pronouns ලෙස යොදා ගන්න පුළුවන්. මේවා නිතරම වාක්‍යයක මුලට යෙදෙනවා වගේම මේවා වලින් තමයි ක්‍රියාපදයක් එක්ක වාක්‍යයක් අපි බොහෝ වෙලාවලදී අනබන්නේ. අපි බලමු උදාහරණයක්. I play cricket. මේ වාක්‍යයේ මුලට අපි I කියන පදේ යොදාගත්තා. ඊට පස්සේ අපි ක්‍රියාපදයක් යොදාගෙන අපේ අදහස ඉදිරිපත් කරා. ඉතින් මේ වගේම ඔයාටත් යම් අදහසක් ඉදිරිපත් කරන්න ඕන නම් මේ වචන භාවිතා කරන්න පුළුවන්. object pronouns. object pronouns කියන්නේ ක්‍රියාවෙන් බලපෑමට ලක්වන පාර්ශවය. me, us, you, them, him, her, it යන වචන අපිට object pronouns ලෙස යොදා ගන්න පුළුවන්. මේවා verb එකට පස්සේ වගේම වාක්‍යයක් අවසානයේ තමයි අපි භාවිතා කරන්නේ. උදාහරණයක් වශයෙන් she loves me. ඇය මට ආදරේ. මේ වාක්‍යයේ me යන පදය අපි වාක්‍යයේ අවසානයේ යොදලා තියෙනවා. මොකද මේ වාක්‍යයේ ක්‍රියාව සිදු කරන්නේ she නැතහොත් ඇය නිසා. possessive adjectives. possessive adjectives කියන්නේ අයිති බව පෙන්වන වචනය. my, our, your, their, his, her, its යන වචන අපිට possessive adjectives ලෙස යොදා ගන්න පුළුවන්. මේවා nouns නැතහොත් නාම පදයකට පෙර අපි යොදා ගන්න ලබනවා. ඔයාගේ, මගේ, අපේ අයිති දේවල් ගැන කියද්දී මේ වචන අපිට භාවිතයට ගන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් my car, my petrol පෙන්වා දෙන්න පුළුවන්. එහෙනම් මේ වචන ආයේ වරද්දා ගන්න නම් එපා.